Hi friends. Only thing ada අපි හිමාඩු දවසේ ලෑස්තිලා ඉන්නේ දුකක් ඉන්නේ යන්න. අපි යන්න හිතාගෙන ඉන්නේ වංගෙඩිගලට. වංගෙඩිගල හරහා ඊට පස්සේ බලතුඩුව පීක් එකට යන්න තමයි අපි ටාගට් කරගෙන ඉන්නේ. ඉතින් දැනට නම් හොඳ කාලගුණ තත්ත්වයක් තියෙනවා. වෙලාව 10:28යි. අපි එනම් ගමන පටන් ගමු. ඉතින් guys අපි දැන් මෙතනින් තමයි මුලින්ම අපි වංගෙඩිගලට ගිහිල්ලා ඊට පස්සේ බලතුඩුව පීක් එකට යන්න තමයි අදහස තියෙන්නේ. ආයෙ පැක් කරලා තියන්න වෙනවා. ටිකක් කඩ ගන්න ආවට වගේ. අර තියෙන බඩු. ඉතින් guys වංගෙඩිගලට එන්න කලින් හම්බෙන අමාරුම ප්ලේස් එක තමයි මෙන්න මේක. මේකෙන් පස්සේ වංගෙඩිගලට යන්න පුළුවන්. easy. ඉතින් අපි වංගෙඩිගලට ආවා. guys අන්න අතර පේන්නේ වැලි වංගුව. යකාගේ පඩි වෙලේ කෙරවලනේ. අර පැත්තෙන් පටන් ගත්තොත් මේ කෙරවල, මේ පැත්තෙන් පටන් ගත්තොත් අර පැත්තේ කෙරවල. එච්චරයි. විසියකම් මැරි පොත්මල ගන්න විසියක ලක්වා හිතල අතද අපි දැන් වංගෙඩියට කිට්ටුව ඉන්නේ. වංගෙඩි කන්දර කිට්ටුව ඉන්නේ. මෙතනදී අපිට ලස්සනට බලාගන්න පුළුවන් දියැලි දෙකම හොඳට පේනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන බඹර කන්ද දියැල්ල. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ලංකා ඇල්ල. ඒකම ඔයාට මේ පාරක් පේනවා ඇති දැන්. ඒ පාර තමයි යකාගේ පඩිවැලට යන පාර. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ වංගෙඩිගල වංගෙඩි කන්දට. අම්මට හිරියනවා, කොල්ලට හති හැදෙනවා ඉවලු. අපිට යන්න තියෙන්නේ මෙන්න ඉස්සරහට. වැඩි ඈත පේන්නෙත් නෑ, මීදුවෙන් වැහිලා යනවා. එතකොට ඔයාලට ඈතින් පේනවා මං හිතන්නේ සමනල වැවේ කොටසක් වෙන්න ඇති. ටිකක් ඈතට නම් අවුවත් වැටලා තියෙනවා. පේන්නේ අපි ආපු පාර ඈත. එහෙනම් අපි මෙතනින් පිටත් වෙන්න හදන්නේ. අපි යන්නයි හදන්නේ. දැන් ඔයාලට මෙන්න මේ පේනවනේ පිටිපස්සෙන්. ඔන්න ඔය පාර දිගේ ගිහිල්ලා ඊට පස්සේ යන දිහාව තාම පේන්නේ නැහැ. එකකට වතුර දාලා පොඩ්ඩක් හොදලා තමයි දාලා තිබුණේ.
තේ එකක් බොන්න හදන්නේ දැන්. ඔන්න තියෙනවා බාණ්ඩ ටික. අපි ඈතින් පේන්නේ. ඔන්න කඳු යායවල් ටික තියෙනවා. ලස්සනට පේනවා. මේ තියෙන්නේ බලතුඩුව පීක් එක. ඊපස්සේ කඳු යායවල් ටිකක් තියෙනවා එක දිගට. සියලි පාක් ඇටි. නයිස් එකනේ කන්න. නයිස් එකනේ බොන්න. සියලි පහයි වැලි. එකට තුනට පහන පාද. ඕකේ තියෙනවා අපිට අනුපාත ටිකත් ඔය මීට ඕවයි තියෙනවනේ නිව්ටන් මොකද ශක්තිය මේ මිලිමීටරයට නිව්ටන් කොච්චර දෙන්න පුළුවන්ද කොහෙද ගන්න මොකක් හරි තියෙන්නේ සිවෙන්ති කොටේ නිව්ටන් ගණන් ගහලා තියෙනව නේද කරන්න එපා පිළියක් ඇත්ත අපිට නෑ අපිට ෆිසික්ස් වලට තිබ්බා අපිට ඒවා පාඩම් කරන්න තිබ්බා මේ අනුපාතයට මෙච්චරයි කියලා 15 20 ඔන්නෝ තිබ්බේ දැන් නම් නිමේ බා ආයෙ රත් කරමුද හරි දැන් වංගෙඩිගල පහු කරගෙන අපි ආවා දැන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ දෙකේ කණුව ගාවට මෙතනින් තමයි අපි බලතොඩුවට යන්න හැරෙන්නේ දැන් කැලේ ඇතුළට යන්න තියෙන්නේ අපි ගිහින් බලමු නෝ ගොඩක්ම අඳුර වැටිලා තියෙන්නේ දැන් අපි තාම පීක් එකට යන ගමන් ගොඩක් එළි අඩු ඔයාලටත් පේනවා ඇති මොකුත් පේන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මොකුත් පේන්නේ නැහැ. කළුවරයි. මේ ඉන්නේ නඩේගුරා. වනජීවි අධිපති. අපි දැන් පීක් එකට යන ගමන් පට්ටම කළුවරක් තියෙන්නේ. මේක ගල් ගෙඩිය වගේ වගේ නේ. චොක්ලට් කෑල්ලක් කන්න හැදුවේ. ඉතාමත් දුෂ්කර ගමනක් අස්සේ අපි ආව බලතුඩුව පීක් එකට. කනගාටුවට කරුණ නම් පට්ටම කළුවරයි. ගොඩක් මහන්සියලා මෙතෙන්ට ආවේ. හැබැයි ආයේ නෑ. මෙතන සුපිරිම view එකක්. ඔයාලට උදේට අපි අතනම ගලමු. ලස්සන වීඩියෝස් ටික ෆොටෝස් ටික අනිවාර්යයෙන්ම දෙන එක දෙනවා. සුපිරි 360 view එකක් තියෙනවා ආයේ නෑ. මෙතන වෙනමම ලෙවල් එකක්. අපි දැන් බලතුඩුවේ කැම්ප් කරන්න පීක් එකෙන් පහලට චුට්ටක් ඇවිල්ලා පොඩි පොට් එකක් සෙට් වුණා. දුම දාලා ඉන්නේ එළියට පයින්. ඔන්න කේතලේ උණුනා ඒ ඇස්සේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. උදේම බලතුඩුවට ඉර පායනවා බලන්න පුළුවන්. ඇත්තටම ඊයේ අපි මෙතෙන්ට ළඟා වෙද්දි රෑ 8ට කිට්ටු වෙලා තිබුණේ. ඒ හින්දා අපිට වාසනාවකට වගේ ඉර බහින එක බලා ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් පුදුම සීතාවක් තියෙන මේ වෙලාවට. මෙතෙන්ට එද්දියෝදා හුණගත් ගොඩක් සැරයි දැන්. ඒ ලස්සනට මල් පිපිලා අපට බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම උඩ දිව්‍ය ලෝකෙ වගේ ගතියක් තියෙන ලස්සන මල්. හැමතැනම වලට බලා ගන්න පුළුවන්. මල් පිපිලා යායක්. මල් යායක් තියෙන ඇත්තටම. ලස්සන මල් යායක්. කඳු මුදුනක්. ඉර නැගගෙන එනවා. මාරම view එකක් තියෙන්නේ.
පේන්නේ වංගෙඩිගල කන්ද. අපි ඔබ හරහා තමා උදේ මෙතෙන්ට ආවේ. මේ ඒරියා එක එච්චරටම ක්ලියර් නැහැ. ඔය තමයි වැලිවංගුව තමයි අපිට අර ඈතින් පේන්නේ. ඊට පස්සේ මේ ඈත පේන ටික හෝටන් ප්ලේස් කඳු වැටිය වෙන්න ඕනේ. හෝටන් ප්ලේස් පැත්ත වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ආසන්නයෙන්ම තියෙන මේ කන්දට කිට්ටුව තියෙන්නේ මොල්ලිය. ටිකක් දුෂ්කර ගමනක් තියෙන්නේ. ඒතරම ලොකු වෙලාවක් ගියා. ඊරෑදී මෙතෙන් රට විතර කිට්ටුනා. මෙන්න මේ පහළ ටිකෙන් තමයි ආවේ. ඒතරම හිතා ගන්න බෑ දැන් ආපු පාර කොහොමද කියලා. නමුත් වංගෙඩිගල ඔය කෙළවරේ වංගෙඩිගල ටීකෙන් පස්සේ අපි බටකැලයකට ඇතුළු වෙලා ඊට පස්සේ ආය ෆයිනස් කැලෑවක් අහුණා. ආය බටකැලෑවක් අහුණා. ඊට පස්සේ ආය මේ වගේ වනාන්තර කොටසක් වෙලා ඒ ටික පහු කරලා තමයි අලුවරේ මෙතෙන්ට ආවේ. හැබැයි හඳේලිය හොඳට තිබුණා. ලොකු දුෂ්කරතාවයක් වුණේ රෑ වීඩියෝ කළේ නැහැ. මොකද එළිය අඩු හින්දා වීඩියෝ කරාට තීරුමක් නැති වෙන හින්දා ඊට පස්සේ මේ හැරලා
මෙතෙන්ට සීතල පොඩ්ඩ අඩු වෙගෙන යනවා. මුල්ක ටිකක් වැඩි. ඉතින් මල් පිටිච්ච ලස්සන පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඉතාම ලස්සනයි. මෙතන ඉතාමත් ලස්සන තැනක්. ඉන්න වටින තැනක්. එතනම 360ක view එකක් තියෙන කන්දක්. ඔයාලට වටේම බලා ගන්න පුළුවන්. එනවනේ. මේ හරියේ පීක් එකක් තමයි මෙතන. බලතුළු පීක් එක කියන්නේ. වටේම අපිට පේනවා. නේ. ඕක දන්නේ නැහැ. බලතුඩුව පීක් එකෙන් පොඩ්ඩක් පහලට ඇවිල්ලා අපිට මෙන්න මෙතන තමයි කැම්පින් එක ගහන්න තෝරගත්තේ ඊයේ. ඒක ටෙන්ට් එකක් නම් දැන් අකුලලත් ඉවරයි. දැන් අපි මෙතනින් පිටත් වෙන්න තමයි ලැහැත්තිලා ඉන්නේ. ඔයාලා බලතුඩුවේ ඇවිල්ලා කැම්ප් කරනවා නම් පීක් එකට ඇවිල්ලා ඔයාට මේ වගේ තැනක් තෝරගන්න පුළුවන්. මොකද මෙතන වටේ ගස් වලින් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ හින්දා මෙතන කුණගත් ගොඩක් අඩුයි. හින්දා බලතුඩුවේ ඇවිල්ලා කැම්ප් කරනවා නම් පීක් එක පහු කරගෙන පොඩ්ඩක් දුර එද්දි මේ වගේ ගස් වලින් වට වෙච්ච තැනක මෙතන සාමාන්‍යයෙන් 4% ටෙන්ට් එකක් ලීසියෙන්ම ගහන්න පුළුවන්. ඒකම තව 2% වගේ ටෙන්ට් එකක් ගහලා 6 දෙනෙක්ට වගේ ඉන්න ඉඩක් තියෙනවා. මීදුවෙන් වැහිලා යන අපිට පහලින් මීදුම ගලාගෙන යනවා. මේ තියෙන්නේ වංගෙඩිගල පීක් එකට පහලින් තියෙන කැම්පින් සයිට් එක. එතන හොඳයි ගස් වලින් වට වෙලා තියෙනවා. තනිතලා භූමියක් තියෙනවා. දර තියෙනවා. උලගෙන් ආවාස ආරක්ෂකයි. රැහැයියෝ ඉන්නවා. කූඩැල්ලෝ ඉන්නවා. දිවියෝ ඉන්නවා. කියලා දිවියර දැක්කාරෙන් දිවෙත් දිව. අපිට ඔච්චෙක් ගහපුවම ඌ දිව්වා. නල ජලේ ටෙලිෆෝන් ලයින් එකකුත් තියෙනවා අපිට 5G නම්බර්. ඔව් ඇත්තටම මේ ඔයාලා පීක් එකට යනවා නම් හච්වල ඔයාලට සිග්නල් තියෙනවා, ඩයලොග් තියෙනවා. ඒ හින්දා සිග්නල් ඉෂුව එකක් නැහැ. හැබැයි වංගෙ දේවල් කරගන්න බැරි වෙනවා. එමර්ජන්සි කෝල් එකක් ගහන්න. එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නමුත් කෝල් එකක් ගන්න ගැටලුවක් නැහැ. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. වතුර වංගෙඩි වලින් අරන් එන්න මෙහෙනම් කොහෙවත් වතුර නැහැ. හොඳින් මතක තබා ගත යුතුයි යන්නේ. ඒකින් ඉඳ අවශ්‍ය ප්‍රමාණයට සැලර වතුර අරන් එන්න. මොකද ඔයාලට පහළට යනකොටත් ආයෙ වංගෙඩි ගලින්ම තමයි
බොන්න වතුර හරි ගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් ප්‍රමාණවත් තරම් ජලය අරගෙන එන්න. 10ට වැඩි ගියා. අපි දැන් බලතුඩුව කන්ද බැහැගෙන ආවා ආපහු මේ වංගෙඩිගලට. ඇත්තටම අපිට පැය එකහමාරක් විතර ගියා පහලට එන්න. ඇත්තටම කිව්වොත් දැන් මගේ ස්ටෙප් කවුන්ට් එක 4556. ඇත්තටම ස්ටෙප් 4000ක් විතර එන්න තියෙනවා පහලට අපිට ආයෙ වංගෙඩිගලට ළඟා වෙන්න.